නිර්මල ධර්ම ග්‍රන්ථය මහායාන සූත්‍රය වෙනවා. ත්‍රිපිටකය සතරපාගාමී මිනිසුන්ට නිර්මල වෙන්න දේශනා කරලා ගියපු එකක්. ගෞතම බුදුන්ගේ නිර්මල ධර්මය පවතින්නේ මහායාන සූත්‍රය තුල වෙන. සතරපාගාමී මිනිසුන්ට ගොඩ යන්න හීන යානය දේශනා කරලා ගිහිල්ලා තියෙනවා. ඒක ග්‍රන්ථාරූඪ කරලා ත්‍රිපිටකය කරලා තියෙනවා. මේකත් එක්ක නිර්මල බුදුන්ගේ ධර්මය වඩම්මන්න බැරි වෙනවා. මේකට යමක් කරන්න වෙනවා. ඒකට 180 දීලා තියෙනවා. 180න් පස්සේ නිර්මල බුදුදහම අපි සද්ධර්ම පුණ්ඩික සූත්‍රය තුලින් පෙන්නනවා. 180 නිර්මාණය කරන විදිය අනන්ත වූ සූත්‍රයක් තුලින් ලියා පෙන්නනවා. මේ ලෝකේ පුස්කකා තිබුණත් අත තියන්න බැරි සූත්‍රයක් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වේ. තේරෙන්නේ නැති කතාවක් ඒකේ තුල තියෙන. සාහිත්‍යමය වශයෙන් හිතා ගන්න බැරි කතාවක්, විද්‍යාවට එහා ගියපු සුරංගනාවක් ඒ තුල පවතින. මේක පවතින්නේ කොහෙද කියලා බැලුවාම තියෙන්නේ Taman නිදාගත්තට පස්සේ තියෙන ලෝකයේ තුල වෙන. ඒ ලෝකයේ සූර්යාලෝකයට ගේන දොරටුව මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සම්පූර්ණයෙන්ම දරාගෙන රැගෙන ආයුතු වෙනවා. එහි කෙලවර සිටින්නේ මහබෝසත් අවලෝකීතේශ්වර වෙනවා. ඔහුගේ අතේ මේ 180 කියන නිර්වාණයට දොරටුව පවතින. වෙනත් ශේෂ්ත්‍රයකට ගිහින්ලා සම්බෝධිය උදා කරගන්නව කෙනෙකුට මේක වැදගත් වෙන. ජාතියට නැගිටීම තියෙන සූත්‍රය වලදාගතපේකේ ප්‍රතිඵලය කවුරුත් විඳවනවා මේ වෙනකොට. ජාතියට නැගිටීමට තිබිච්ච සූත්‍රය බලලගෙන ත්‍රිපිටක බුද්ධ වචනය නොතේරෙන ධර්මයකින් තමන්ගේ ළඟ තියාගෙන තේරුම් කරලා දෙන්න ගියපෙකේ ප්‍රතිඵලයක් වෙනවා. මේ වෙනකොට ජාතිය වැටිලා තියෙන අගාධය සූත්‍රය එලි දකිමින් තියෙනවා. ඒක සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. සියලු ජාතීන් ගොඩ ගියේ ඕකෙන් වෙනවා. ජපානයේ ගොඩ ගියේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයෙන් වෙනවා මහායාන සූත්‍රය. කොරියාව ගොඩ ගියේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයෙන් මහායාන සූත්‍රයෙන් වෙනවා. චීනෙ ගොඩ ගියේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයෙන් මහායාන සූත්‍රයෙන් වෙනවා. ඒ සූත්‍රය වලලපු ඇවුන්ට ඉස්සරහට බැලලෙන්න සිද්ධ වෙනවා. සූත්‍රය එලි දකිමින් තියෙනවා. ශ්‍රවණය කරපල්ලයි කියනවා. ඒක ගාම්භීරත්වය, අභීතභාවය, එඩිතරකම, නවතාක්ෂණය සොයාගෙන යන සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙන. මේ සූත්‍රය නැතුව අභිධර්මයේ දේශනා කරොත් එය සීන ලෝකෙට දේශනා වෙන ධර්මයක් වෙනවා. සීන ලෝකයේ ඇතුළේදී අභිධර්මයේ නැති වෙනවා. අහන්න කෙනෙක් නැති වෙනවා. තියෙන අභිධර්මයේ වෙනවා. නමුත් ඒක සූර්යාලෝකයෙන් දේශනා කරමින් දිගට આવොත් එහෙම ඒ જાතියට යන එනමන් නැති වෙනවා. හේතුව ඒ සූත්‍රයෙන් එහා පැත්තේ තියෙන සූත්‍රය පුච්චපු එකේ කාරණාව වෙනවා. නැත්තම් බෞද්ධ දර්ශනයේ තියෙන රටක් නොනැකිටිනවා කියනවා නම් ඒක බොරුවක් වෙනවා. නැකිටින්න මහායාන සූත්‍රය තිබිය යුතු වෙනවා. ඒ සූත්‍රය රට තුල පරිපූර්ණ ලෙස අනාගතයේදී සජ්ජායනා විය යුතු වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ශ්‍රවණය කරනවා. සූත්‍රය ශ්‍රවණය කරායින් පස්සේ ඒ කට්ටිය බුදුන්ට කලින් පිරිනිවෙන්න ලෑස්ති වෙනවා. මොකද ඒ කට්ටියන්ට ටයිම් මදි බව තේරෙන්නට. අපි ශුන්‍යතාවයේ හිටියට ශුන්‍යතා දොරටුව විවෘත කරන එක තමයි ගේම කියලා. ඒ කට්ටියන්ට වැටහිලා පිරිනිවුණායින් පස්සේ ඒ කට්ටියන්ගේ යලි භව උප්පත්තියක් කොහේ හරි දෙන්න. මොනවා හරි ලෝක ධාතුවක භව උප්පත්තියක් දෙන්න. ඒ කට්ටියන්ගේ අතට මේ සූත්‍රයපත් වෙන. මේ චක්‍රාවාටේ නයිත කෝටි දසදහස් ගණන් වලින් ලෝක ධාතු පවතිනවා. මනුලෝවල් තියෙනවා. ඒවයි මේ සූත්‍රය. මේ සූත්‍රය අතට හම්බෙන්නේ රහත් වෙලා පිරිනිවිච්ච කෙනෙකුට වෙයි. අතට හම්බෙච්ච ගමන් සූත්‍රය දරා ගැනීමෙන් පසේ බුදුරෙක් වැඩම කරලා බණ කියලා ඔහුට නිර්වාණ දොරටුව විවෘත කිරීමට අවසර තියෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රය තුල හීන යානය එක පිටුවක් තුල ලියලා තියෙන. මුළු ත්‍රිපිටකයම 84000 ධර්මස්කන්ධයම
එක පිටුවක් තුල ලියලු. ඒකෙත් පුංචි ඡේද දෙක තුනකින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේක සම්බෝධිය උදා කරගන්න පාරමිතා පුරුපු කෙනාට හොයා ගන්න අවසර නැතුව තියෙන. ඒක හොයලා දෙන්න සමන්ත භද්‍රට මහ පොළොවට වඩින්න සිද්ධ වෙනවා. ඒ වඩිනකොට අභීචියේ පටන් අකනිටා බඹලව දක්වාද බඹලුවෙන් එහා පැත්තට යන්න ඉන්න කට්ටියද මරණය අතික්‍රමණය කරන කට්ටියද මේ සියලු දෙනා මහ පොළොවට වැඩම කළ යුතු වෙනවා. ඒ දේශනාව ඇහුණාන් පස්සේ ඔය තමුල්ල හිතාගෙන හිටපු රට ඉස්සරහට වෙනස් වෙන්න ගන්න. ඒ වෙනස් වීම තුල ව්‍යාකූලත්වය දමනය කරගන්න 180 අවශ්‍ය වෙන කෙටියේ. එක ගමකට එක ගෙදරක් මේ සූත්‍රය පරිහරණය කරොත් ශ්‍රවණය කරොත් ඒ ගෙදර මල් පිපෙනවා, පලහට ගන්නවා. මිනිස්සෙක් ආවන් පස්සේ සුන්දර පරිසරයක් ගොඩ නැගෙනවා. මහා වටිනා කියන සම්පතක් හැටියට පරිසරය දිදුලන්න ගන්නවා. ඒකට හේතුව සූත්‍රය මේ අවකාශ ධාතුවට පිට වෙනවා නම් ඒ සූත්‍රය ශ්‍රවණය කරන්න දෙවියෝ බ්‍රහ්මයෝ මහ පොළොවට ලං වෙනවා. ඔවුන්ට අවශ්‍ය පරිසරය ඔවුන් නිර්මාණය කරගන්න. ගෙවල් වලට සතුට සාන්තිය සැනසීම උදා කරලා දෙනවා. මාරයෙකුට ප්‍රේතයෙකුට කුම්භාණ්ඩයෙකුට උනත් සැනසීමක් උදා කරලා දෙන සූත්‍රයක් තමයි සද්ධර්ම පුණ්ඩික සූත්‍රය කියලා කියන්නේ. එලවන්නේ නැහැ කවුරුවක්වත්, කවුරුත් නිවන් දක්වන සූත්‍රයක් තමයි සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙන්නේ. මේ සූත්‍රය හරියටම කියවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, හරියටම දරා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, හරියටම තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔහුට සම්බෝධි උදා වෙනවා කියලා මම ස්ථිර කරලා තියෙනවා. සම්බෝධි උදා වෙනවා කිය. සම්බෝධ ඥානය එක්ක උදා වෙනවා කියලා. අරිහත් බෝධිය කුමක්ද? පච්චේක බෝධිය කුමක්ද? ඒ වගේම නිරය, දේව, බ්‍රහ්ම, පිසාච, කින්නර, මහෝරග, නාග, යක්ෂ, ප්‍රේත කියනා වූ දේවල්ද අවබෝධ කරගැනීමේ හැකියාව මේ සූත්‍රය තුල ගැඹුරින් විග්‍රහ කරලා තියෙනවා. මේ සූත්‍රය පරිපූර්ණ ලෙස දරා ගන්න පුළුවන් කෙනෙකුට සම්බෝධ ඥානය උදා වෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය මාර්ගය නිර්මාණය වෙනවා. බුදුවරුන්ට දානමාන ආදී පූජා උපහාර කර අවසානයේට බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙනවා. මේ සූත්‍රය පරිපූර්ණ ලෙසම ලියා ඇත්තේ මෙත් බෝධිසත්වයන්ට බුදු වෙන්න වෙනවා.